ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. දකුණු පළාත් තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක තුන්වන ශ්‍රේණියේ සහ තාක්ෂණ සහායක කෘෂි ව්‍යාප්ති තුන්වන ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා නව පත්වීම් ප්‍රදානය සිදු කෙරුණා. විවෘත තර්ක විභාගයකින් සහ සමුඛ පරීක්ෂණයකින් ඉහළම දක්ෂතා දැක්වුවන් සඳහා මෙලෙස පත්වීම් ප්‍රදානය සිදු කෙරුණේ ගාල්ල දක්ෂිණ පාය ශ්‍රවණාකාරයේදී. ඒ දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල බාණවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් නිශාන්ත සමරවීර, ටී.කේ. ජයසුන්දර, අතුල වෙළඳපොළ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මේ සඳහා එක්ව සිටියා. ඔබේ ජීවිතයට මේ දවස වැදගත් දවසක්. හැබැයි ඔබේ ජීවිතයට විතරක් නෙමෙයි මේක රටේ පැවැත්මටත් වැදගත් දවසක් බවට පත්. රාජ්‍ය සේවය යම් පමණකට ශක්තිමත් කිරීම සඳහා ඔබේ දායකත්වය රටක් විදියට බලාපොරොත්තු වෙච්ච දවසක්. ඔබ සමත් වෙන්න ඕන ඔබේ ජීවිතයට යම් ආලෝකයක් එක් කරගන්නවා වගේම ඔබේ ජීවිතයෙන් ඔබ ලබපු මේ අවස්ථාව රටට රාජ්‍ය සේවයට යහපතක් කරන්න. දැන් හැම විටම සාකච්ඡාවට ගන්න ප්‍රශ්නයක් තියෙනවා රාජ්‍ය සේවය කුමක් සඳහාද? රාජ්‍ය සේවය කවුරු වෙනුවෙන් කියන ප්‍රශ්නේ. ලංකාව වගේ රාජ්‍යයක අපිට තියෙන සාකච්ඡාව තමයි දරා ගන්න බැරි තරම් විශාල රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යනවා කියන්නේ. ඒ නිසා මේ හැම නිලධාරිනියක් සතුවම යම් අදහසක් ගොඩනගෙන්න ඕන තමන් අද දවසේ ඇතුළත් වෙන රාජ්‍ය සේවාව කුමක් සඳහාද මේ පවතින්නේ. අපි හරි අදහස තේරුම් ගමු. ඇයි මේ ඔබව රාජ්‍ය සේවාවට ගත්තේ? ඔබ ඉගෙනගෙන තියෙනවා, ඒ නිසා ඔබට රස්සාවක් දී යුතු නිසා දෙනවා නෙමෙයි. මේ රටේ මහ ජනතාව වෙනුවෙන් කර යුතු කාර්යභාරයක් වෙනවා. සමාජයක් ඉදිරියට ගෙනියන්න සමාජය තුලින්ම එන කණ්ඩායමක් කර වෙන කිසිවෙක් සමත් වෙන්නේ නැහැ.